Welcome to Solo Travel හලෝ Eye. මගේ යාළුවනේ සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අද අපි ඇවිදින්න ගියේ මේ චයිනවල මම ඉන්න පැත්තේ තියෙනවා මේ වෝමාර්ට් එකක්. එහි shopping complex ගොඩක් තියෙනවා මේ ඒ පැත්තේ පොඩ්ඩක් අපි ඇවිදින්න ගියා මේ කොහොමද කියලා බලමු ඉතින් වීඩියෝ එකේ ඒ පැත්තේ මේ තියෙන්නේ මේ ඒ බිල්ඩින් එකට අපි යන ඉන්ට්‍රස් වුණ තැන තමයි මෙතන තියෙනවා මේ සාමාන්‍යයෙන් තට්ටු 12ක් වගේ තියෙන උඩට ඇවිදින්න. ඒ කියන්නේ මොබයිල් ෂොප් තියෙනවා ඊට පස්සේ රෙදි ගන්න දැන් තියෙනවා. කියන්නේ ගොඩක් ඕන බඩුවක් අපිට මිලදී ගන්න මෙතන මේ කොම්ප්ලෙක්ස් එකේ තියෙනවා. උඩට කෑම කන්න වෙනම ෆ්ලෝ එකක් තියෙනවා. දැන් මෙතන අපි කියන්නේ normal ෆෝන් බලන්න ගියා අපි. මෙතන තියෙනවා ඉතින් මේ චයිනීස් කිව්වට මේ බ්‍රෑන්ඩ් නිව් කියන්නේ මේ හොඳ ෆෝන් තියෙනවා මෙහි. දැන් අපි ලංකාවේ යූස් කරනවට වඩා මෙහි ෆෝන් එකක් මෙහෙන් අපි මිලදී ගත්තොත් එහෙම ඒකේ ෆීචර්ස් සහ මේ වෙන දේවල් ලොකු ක්වොලිටි එකකින් තියෙනවා ඇත්තටම. ඒක මාරම මේ හොඳයි ඇත්තටම. ඒ කියන්නේ මෙහෙන් මිලදී ගන්නවා නම් මේ ෆෝන් වල ක්වොලිටි හොඳ තත්ත්වයේ තියෙනවා. දැන් සාමාන්‍යයෙන් රටවල් වලට යද්දී මම හිතන්නේ මේ එක රටවල් වලට ඒ ක්වොලිටි වලින් තමයි මේ කට්ටිය නිෂ්පාදනය කරන්නේ ෆෝන්. මේ තියෙන ෆෝන් මාරම ෆීචර්ස් තියෙනවා. ඒ වගේම මිල උනත් මේ ලංකාවේ ප්‍රයිස් වලට ගොඩක් අඩුයි. මෙහෙන් මිලදී ගත්තොත් ඇත්තටම වාසි මේ සාමාන්‍යයෙන් මිල ගොඩක් අඩුයි මේ මොබයිල් ෆෝන්. මෙතන අපි ෆෝන් ටික බලලා ඉවරලා මේ පොඩ්ඩක් ඇවිත්ලා මෙතන මේ ගන්න මේ අතන මේ පොඩ්ඩක් බලන්න ගියේ මෙතන. ෆෝන් තියෙනවා. එතකොට JBL වගේ කියන්නේ සවුන්ඩ් සිස්ටම් ඒවා තියෙනවා. ඊට පස්සේ තව ඉලෙක්ට්‍රොනික බඩු මෙතන මේ ෂොප් එකේ තියෙනවා. මේ ෂෝරූම් යන්නේ මේක තියෙනවා. තව වෝටර් බොටල් එතකොට මේ රයිස් කුකර් ඒ වගේ දේවලුත් තියෙනවා මේක. තව වොෂින් මැෂින් ඒ වගේ මේක ෂෝරූම් එකේ තියෙනවා මේ කම්පැනි. මේ ලැප්ටොප් එකමත් මේ ඒක ලොකු වෙනසක් නැහැ. සමහර ඒවා තියෙනවා. ඉතින් වෙනස් කියන්නේ ලොකු ප්‍රයිස් එක වෙනසක් පේන්න මට හම්බ වෙනව නැහැ මේ. දැන් මේ සාමාන්‍යයෙන් මේ සිටි ගොඩක් තියෙනවා. මේ අපි ඉන්න සිටි එක නම් එහෙම මේ ගොඩක් අඩුවෙන් එහෙම මේ ලැප්ටොප් එහෙම මට හම්බුන්නේ නැහැ. සමහර පැති තියෙනවලු මේ කියන්නේ ගොඩක් ඔය මේ ලොට් එක පිටින්ම මේ රට යවන තැන් තියෙනවනේ. ඒ කියන්නේ වෙනම තියෙනවා කම්පැනි වගේ ඒ වගේ තමයි ඔය ලංකාවට බඩු ගොඩක් යවන්නේ. දැන් මෙහි එහෙම මේ පැත්තක් නෙමෙයි. අපි වගේ අපි මෙහෙන් යවනවා නම් බඩු කියන්නේ ගොඩක් ලොකු ප්‍රමාණයක් ගන්නවා නම් ඒ වගේ තැන් වලට ගිහිල්ලා අපිට මිලදී ගන්න පුළුවන් මේ වෙන රටකට යවද්දි. එතකොට වෙයි මේ ඒ තත්ත්වය ගැන පොඩි මේකක් තියෙනවා. රටවලට යවද්දි පොඩ්ඩක් මේලා හදන නිෂ්පාදන ගුණාත්මක භාවය පොඩ්ඩක් මං හිතන්නේ මේ රටේ අයට මිලදී ගන්න තියෙන වගේම තියෙයි කියලා. ඒක තමයි ගොඩක් දුරට ලංකාවෙන් දැන් ඔය චයිනීස් ෆෝන් එතකොට කියන ඕන දෙයක් අර බාල තත්ත්වයේ තියෙනවා කියලා අර මේ වතයක් තියෙනවනේ. ඒ කියන්නේ රටට නිෂ්පාදනය කළා ඒ රටින් යවන විදිහ. ඒතර තමයි බාණ්ඩ වල මිල සාමාන්‍යයෙන් අඩු මේ ප්‍රමාණයක් තියෙනවා. එතකොට එහෙම යවන්නේ මේ මෙහි නිෂ්පාදන තත්ත්වය පොඩ්ඩක් අඩු ඒවා වෙන්න ඇති. මට හිතන විදිහට නැත්තම් මෙහි දැන් යූස් කරන කට්ටිය ෆෝන් එකක් ගත්තොත් මෙහි ෂොප් වලින් ගත්තොත් ඒ ෆෝන් තත්ත්වය අතරම හොඳ කන්ඩිෂන් එකේ තියෙනවා. ඊට පස්සේ අපි ගියා මෙතෙන් උඩට ඇවිදින්න ගියා හැම මේ ඇත්තටම ඉතින් අර මේ ෂෝරූම් ගේ මේ ලොකු බිල්ඩින් එහෙම මේ වෝමාර්ට් එක මෙහි තියෙනවා. මාරම ප්‍රදේශයක් තියෙනවා මේ. ඒ කියන්නේ මේ වගේ ෂෝරූම් තියෙනවා විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ කියන්න දෙන්නේ නැහැ. වීදි වගේ තියෙනවා. මේ උඩට යන්න තියෙනවා. හිතා ගන්න බෑ. බිම පල්ලෙහාටත් යන්න තියෙනවා. ඒ හැමතැනම මේ ඒ කියන්නේ ලොකු සිටියක් මෙහි. මේ ෂෝරූම් තියෙන මාර ලස්සනට හදලා තියෙනවා. මේ ඒ වගේම මිල සාමාන්‍යයෙන් මේ වෙනසක් නැහැ. අධික දැන් තුන් එහෙම ගන්න ගියොත් එහෙම ලංකාවේ ප්‍රයිස් එකකට වඩා මිල අධිකයි. මේ
හැබැයි ඉතින් හොඳ තත්ත්වයේ ඇඳුම් තියෙනවා. එහෙම මිල පිළිබඳව ඉතින් අර මේ ලොකු වෙනසක් නැහැ සමහර දේවල්. අපි ගියා කොහොමත් මේ 6 ෆ්ලෝත් වගේ වෙනකන් අපි ඇවිද්දා පොඩ්ඩක් මේ පැත්තේ මේ ඇවිදලා බැලුවා මේ සාමාන්‍යයෙන් කොහොමද මේ තියෙන්නේ කියලා shopping සමහර මිල ගණන් පිළිබඳව එතකොට ඒ දේවල් තමයි මම ඔයාලත් දැන් මේ බලන්න මෙහි යද්දි ඒ ෂෝරූම් කොහොමද තියෙන්නේ කියලා. එතකොට මේ අය ගොඩක් දුරට මෙහි ඉන්නේ මේ ඉගෙන ගන්න අය තමයි ඉන්නේ. කැම්පස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට හයි ස්කූල් තියෙනවා මෙහි. ගොඩක් අය මේ ගම්බද කට්ටිය මෙහි මේ සිටි එකට එනවා. ඉතින් ඉගෙන ගන්න ලොකු ඉස්කෝල වලට ඒ වගේ මේ පැත්තක් තමයි මෙහි ඉන්නේ. කියන්නේ නගර ලොකු නගරයක් වුණාට මෙහි ගොඩක් ඉගෙන ගන්න කට්ටිය එහෙම තමයි ඉන්නේ. කැම්පස් තියෙනවා. ඒ වගේ මේ අය තමයි මෙහි ඉන්නේ. අනිවාර්ය දවසට ඔක්කොම මේ සිටි එකට එනවා. මේ shopping කරන්න එනවා මේ Walmart කියන එකට. මේ කියන්නේ හැම පැත්තෙම Walmart තියෙනවා. මේ ඇඳුම් එහෙම තියෙනවා මාරම. ඒ කියන්නේ හොඳ තත්ත්වයේ තියෙනවා. නමුත් මෙහි මිල සාමාන්‍යයෙන් මේ විශාල ප්‍රමාණයක් වෙනවා. මිල ඇත්තම මිල අධිකයි මෙහි. මේ වයින් ගන්න ඕන ඇඳුම් මිල අධිකයි. හොඳ තත්ත්වයේ තියෙනවා මිල අධිකයි. අපිට මේ උඩට යනවා නම් මේ ලිෆ්ට් එකේ යන්නත් පුළුවන්. නැත්නම් මේම උඩට යන්නත් පුළුවන්. නැත්නම් මේක අපි බලන්න ඕනේ තමයි මෙහෙම ගියේ. නැත්නම් අපිට ඕන ෆ්ලෝ එකට ලිෆ්ට් එකේ යන්න පුළුවන් අපිට. උඩට ගිහිල්ලා බලන්න. මේ කියන්නේ අපි යාදාල ෆ්ලෝ එකටම යන්න ඕන නම් අපිට එහෙම ගිය හැකි. මේ ඇවිදින්න ඕන ඉඳලා මෙහෙම අපි ආවේ. මෙතන තියෙනවා මේ පොඩි ළමයින්ට කියන්නේ ගේමින් වලට කියන්නේ පොඩි ළමයින්ටම කියලා නෑ. ඉතින් ගේම් කරන කට්ටිය සාමාන්‍ය වයස කට්ටියත් ගේමින් ගහනවා නම් මේ ඒ අයට තියෙනවා එක එක ගේම් තියෙනවා. මේ පේනවනේ මේ ඒ කියන්නේ සමහර ඒවා ඇත්තටම මේ ඇඟටයි මොළයටයි ඔක්කොටමත් එක්ක මේ වදින ගේම්ස් තියෙනවා මෙතන ප්ලේ කරද්දි. ඒ දේවල් වගේ ඇත්තටම හොඳයි පොඩි ළමයින්ට එහෙම මේ ඒ ප්ලේ කරන ගේම් මනසයි ඇඟයි දෙකම වෙහෙසලා කරන ගේමුත් මෙතන තියෙනවා. මෙතන තියෙන ඉතින් මේ අපි සල්ලි දීලා කොයින් ගන්න ඕනේ මෙහෙන් කාසි වයත් වෙනවා. ඒතර ඒ කාසි දාලා තමයි මෙතන මේ මැෂින් වලට කාසි දැම්මට පස්සේ තමයි ටයිම් එක අපිට ඔන්න එන්නේ. ඊට පස්සේ ඕන විදිහට ප්ලේ කරන්න පුළුවන්. දැන් මෙතන බොයි කෙනෙක් ඉන්නේ මේ එයා ඒත් ගේම් එකක් ප්ලේ කරන්නේ. ඒ ඩාන්ස් කරනවා වගේ තමයි ඒ ස්ටෙප් වලට තමයි ඒ ගේම් එක ප්ලේ වෙන්නේ. මෙතන එයාට මේව එනවා මේ මාක්ස් එතන එනවා මේ ස්කෝ පෙන්නනවා. ඒකෙදි ඇඟටත් හොඳයි ඒ ගේම් එක ප්ලේ කරද්දි ඇත්තටම. මනසයි ඔක්කොම වෙහෙසන්න ඕනේ ඒ ගේම් එක ප්ලේ කරද්දි. මෙතනත් ඒ වගේ මෙතන බලන්න මේ ගේම් එක ප්ලේ කරනවා. ඉතින් ඒත් ඉතින් මේ එකට නම් මාසියක් නෑ. නමුත් ඉතින් ඒක අර එයාලට එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ මනස ෆ්‍රී කරගන්න ඉතින් නිවාඩු දවසට ඇවිල්ලා ඉතින් ඉස්කෝල ළමයි වුණත් මේ පාඩම් කරලා ඒ කියන්නේ මහන්සි වෙලා ගොඩක් ඉඳලා ඉතින් අර පොඩි මේ නිවාඩු දවසට ඇවිල්ලා ඉතින් ඒ වගේ දෙයක් ප්ලේ කරලා මනස පොඩ්ඩක් රිලැක්ස් කරගෙන යන්න පුළුවන්. මේ වගේ තැන් වලට ඇවිල්ලා ඉතින් එහෙම හදලා තියෙනවා මෙහි. ඒ වගේ දේවලුත් තියෙනවා ඉතින්.
කරන්න මෙතන තියෙනවා මේ බයික් පදින්න පුළුවන් ඕන නම් නැත්නම් ආයෙ තියෙනවා කාර් රේස්. ඒ කියන්නේ අපි ගේමින් කරන්නේ කාර් ගේම් තියෙනවා, බයික් රේස් ගේම් තියෙනවා. ඒ ඇත්තට මේ එක්ස්පීරියන්ස් එක මේ වාහනේ යනවා වගේම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් මෙතන ප්ලේ කරද්දි. ඇත්තටම මේ බයිසිකල් එකේ තියෙනවා නම් ඒ හැඩේ ඔක්කොම මේ යද්දි තියෙන මේ දැන් පාරක් යනවා නම් ඒ ඇංගල් ගද්දී බෙන්ඩයක් ගද්දී තියෙන හැම ෆීලිං එකම මේ බයික් එකේ අපිට ගන්න පුළුවන් මේ ඒවා ඩ්‍රයිව් කරද්දි. දැන් මෙතන කාර් එකක් තියෙන, කාර් එක කරන විදිහට ඒ ඔක්කොම කාර් එක අරගෙන විදිහට තමයි තියෙන්නේ, හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඇස්ලේටර් ගියර් දාන්න තියෙනවා, බ්‍රේක් ඒ ඔක්කොම තියෙනවා. මේ බලන්න පොඩි එකනා මේ කාර් එක ඇත්තටම බලනවා වගේ තමයි හදලා තියෙන්නේ. එතකොට මේ ෆීලිං එක ඇඟට ඔක්කොම එනවා ෆීලිං එක. හරිකර වාහනයක් කරනවා වගේ තමයි මේ ෆීලිං එක තියෙන්නේ. කනේ ළමයින්ට සෙල්ලම් කරන්න මේ විශාල ප්‍රමාණයක් තියෙන ඉවෙන්ට් මෙතන. ඒ කියන්නේ ඔත්තෑගි ගන්නවා නම් ඒ වගේ දේවල් තියෙනවා ප්ලේ කරලා. එතකොට මේ වගේ දැන් මේ වගේ ප්ලේ කරන්න පුළුවන්, ඒ සල්ලි දාලා ප්ලේ කරනවා. ඊට පස්සේ තව චූටිම ළමයින්ට සෙල්ලම් කරන්න දෙනවා. තව එහා පැත්තේ මේ එක එක දේවල් හදන්නේ. ඒ කියන්නේ ඔය පිල්ලින් හදන්න, සෙල්ලම් බඩු එක එක හදන්න. එතකොට ඒක නිර්මාණ කරන්න තියෙන ඒ වගේ පැත්තකුත් තියෙනවා ඊට එහා පැත්තේ. යති ගොඩක් පොඩි ළමයිට ඒ වගේ නිර්මාණ කරන සයිඩ් එකක් තියෙනවා. මේ ඔය වැලි වගේ ඒ වගේ දාලා පිපින් ඉඳලා මේ එහෙම කරන්න තියෙනවා. මේ එහෙම පැත්තකුත් තියෙනවා. ඒක අතර මාර හොඳයි. ඉතින් ඉන්ට්‍රස්ට් එකක් කියලා එහෙම ලොකු ගාණක් එහෙම මේවලට නැහැ. ඉතින් ඒ ප්ලේ කරන ඉවෙන්ට් එකට තමයි ගාණ කියන්නේ අපි. ඒ කියන්නේ ගන්න ඕනේ මිලදී අරනවා. දැන් මෙතන ළමයින්ට එනවා නම් අර සෙල්ලම් බඩු කියන්නේ මෙතන තියෙන මේ ටෙඩි බෙයාස්ලා ඒ වගේ ඒවා ගන්න පුළුවන්. ඒ කොයින්ස් දාලා ඒ විදිහට අර මේවා මේ උඩින් එන්නේ මේ ඒක ප්ලේ කරන්න පුළුවන්. මේ තමන්ට ඕනි ටෙඩිස්ලා ඒ වගේ ඒවා අපිට ගන්න පුළුවන්. මේ ට්‍රේන් වගේ තියෙන එකෙන් අපිට ගන්න පුළුවන්. අර කාට කන්ට්‍රෝල් එකක් තියෙනවා කරන්න ජොයිස්ටික් එක වගේ එකෙන් ඕන ගන්න මේවා කරලා ගන්න පුළුවන්. වල දැකලා ඇති ඒවා ගොඩක් වීඩියෝ වල තියෙනවා. මේ ලංකාවෙත් ඒ වගේ දේවල් තියෙනවා. මේ සමහර ෂොප් වල ෂෝරූම් වල සමහර දේවල් එහෙම තියෙනවා. මේ තමයි මේ කැම තියෙන ෆ්ලෝ එක තියෙන්නේ. මේ ඒ කියන්නේ මේ මෙතර විවිධාකාර කැම තියෙනවා. මේ සමහර කැම ඇත්තටම කන්න අමාරු අපහසු කැම තියෙනවා. ඒ වගේම ඉතින් අපි ඒවා සිලෙක්ට් කරලා ගන්න ඕනේ තද්දී මේ ලංකාවට සුදුසු කැම වර්ග. දැන් මේ සාමාන්‍යයෙන් ඔය ගොඩක් මස් වර්ග තමයි ආහාරයට ගන්න. මේ එතකොට මේ මස් වර්ග මොනවද කියලා අපි බලලාම කැම කන්න ඕනේ. මේ නැත්තම් සමහර කැම මේ අපි කන්නේ නැති කැම මෙහෙන් අම්ම. එතකොට අපි ගිහලා බලලාම කැම ගන්න ඕනේ. මේ අනිවාර්යෙන් බලලා ගන්න ඕනේ කැම ගද්දී මේ මොකක්ද තියෙන්නේ කියලා. එහෙම අවුලක් නැහැ. ඉතින් මේ සිලෙක්ට් කරලා අපිට කැම ගන්න පුළුවන්. අපිට ඕන විදිහට මේ කැම තියෙනවා මේ. රටකට ඇවිල්ලා ගෙවන ජීවිතේ මේ හැම දෙයක්ම අපිට අලුත් දෙයක්. හැම දෙයක්ම වෙනසක්. ඒ කියන්නේ අපි ලංකාවේ කල්චර් එක දැකලා ඒ වෙනද දේවල්
දේවල් අපි දැකලා එතකොට කමිට් කරා වුණත් අපි දකින්නේ ඒ දේවල්. ඒකට යන වැරදුම් මේ හැමදේම අපි ඒ විදිහට උරදලා වෙන අටකට ආවට පස්සේ ඇත්තටම හැමදේම වෙනස්. ඒ කියන්නේ යන හදාගන්න භාෂාවෙන් ඉඳලා හැමදේම වෙනස්. අපි බලන තියෙන දිවිද වෙනස්. එතකොට හැමදේම වෙනස්. එතකොට හදලා දින පොඩ නැගිට හදලා දින විදිය වෙනස්. මේ හැමදේම අපිට අලුත් අත්දැකීම් වෙනවා. ජීවිතේ ඉතින් ඇත්තටම මේ අපි යන ගමනේ විවිධ අභියෝග එනවා වගේම මේ අපේ ජීවිතේට ඒ කියන්නේ මේ වගේ රටකට අවිල්ලා ගෙවන අත්දැකීමත් මාරම අත්දැකීමක්. ඒ කියන්නේ වෙනසක් හැමදාම මේ ජීවිතේ දේවල් අපි මේ ජීවිතයට එකතු කරගන්න ඕන හොඳ දේවල්. එතකොට අපි හිතනවා හැමදේම කියන්නේ අපිට ලැබෙන දේවල්. එතකොට අපි මේ දේවල් විඳින්න ඕනේ. අපි ඒ දකින්න දේවල් ඒ හම් වෙන දේවල් ඒ හැමදේම ජීවිතයේ අත්දැකීම් අභියෝග කරගෙන අපි දේවල්ට හුරු වෙන්න ඕනේ. සමහර වෙලාවට අපි සංස්කෘතියට ඒ රටේ කැම්වීමට එහෙම හුරු වෙන්න ඕනේ අවස්ථා තියෙනවා. එතකොට අපි ඉන්න තැන අපි සතුටින් ඉන්න ඕන නම් ඇත්තටම ඕන දෙයක් අපිට ඕන තැනක සතුටින් ඉන්න පුළුවන්. අපි ඇත්තට ජීවිතේ ඕන තැනට හුරු වෙනවා, අනුවර්තන වෙනවා. ඒ කියන්නේ ඒක තමයි කරන්න ඕනේ. නැත්නම් අපි ඕන තැනකට ගියාට පස්සේ ඉන්න අමාරුයි. එතකොට ඒ තැන අපි ගිහලා එතනට ජස්ට් වෙලා ඒ ඉන්න ඕන විදිහට ඒ දින වේදේකක් තියෙනවා නම් ඒ කාලගුණ தත්ත්වයේ ඒ හැම දෙයකටම මෙතන හුරු වෙන්න වෙනවා. මෙහි දැන් අධික සීතල මේ රටක් ගොඩක් කියන්නේ සාමාන්‍ය මාස 6-7ක් සීතල තියෙන රටක්. එතකොට අපිට ඒකට හුරු වෙන්න වෙනවා. මුලින්ම ඇත්තටම අමාරුයි. ඊට පස්සේ ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. අපි ඒකට අදාළ විදිහට ඇඳුම් අඳින්න ඕනේ. ඒක ගොඩක්. එතකොට මේ සීතල කියන දේ සාමාන්‍ය දෙයක් වෙනවා. සාමාන්‍ය ගොඩාක් දුරට මේ අමාරුයි සීතල මාස ගානක් තියෙනවා කියන්නේ ඒක මාරම අමාරු මේ අත්දැකීමක්. ඒතකොට දැන් සාමාන්‍යයෙන් ලොකු අවුරුදු ගානක් ඉන්න කට්ටියට ඒතකොට මේ රටවල ඇවිල්ලා එයාලට ඇත්තටම ලොකු දුකක් විඳිනවා ඇති මේ මෙහි රැකිරස්සා කරද්දී මේ ඒ සීතලත් එක්ක. ඒක මාරම මේ අමාරුයි වෙහෙසකරයි ඒ සීත ජීවිතේ. මෙන්න මෙතන තියෙනවා මේ පොඩිනවට මම ඉස්සෙල්ලා කිව්වා ඔයාලට මේ ශ්‍රී ලංකාවේ මෙරන්න මෙතන මේ මම ලංකාවේ නම් මේ වගේ දේවල් දැකලා නෑ. මේ ඇත්තටම මේ පොඩි ළමයින්ට ඒක නිර්මාණ කරන්න මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ එතකොට මේ ළමයින් හැකියාවල් මේ එක්ක මනස කොහොමද හැදෙන්නේ කියලා ඒක තමයි කැමති දේවල්. එතකොට ඒවත් එක්ක මනස නිර්මාණය කියන දේවල් නිදහසේ දාලා තියෙනවා ඒ ශ්‍රී ලංකාවේ මේ වගේ තැන් වලට. ඒ කියන්නේ එලිමහනෙත් තියෙන දැන් තියෙන මේ වගේ දේවල් සමහර ඔචිලර් පාක් වල ඒ වගේ දැන් වලත් හදලා තියෙනවා මේ වගේ දේවල්. මම කලින් වීඩියෝ වල ඒ වගේ එකක් මම දාලා තිබ්බා. මම හිතන්නේ අර එලිමහනේ ශ්‍රී ලංකාවේ වගේ අර ඔචිලර් පාක් එකද එහෙම දැන් මම එකක් ඔයාලට දාලා තිබ්බා. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් ඇවිල්ලා මෙහි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එතකොට ඇත්තටම මේ අපි දැන් ලංකාවේදී මෙහෙම දේවල් දකින්නේ මේ වගේ වීඩියෝ එකක් දැම්මොත් කෙනෙක් රටකට ගිහිල්ලා වීඩියෝ එකක් දැම්මොත් තමයි අපි දකින්නේ. එතකොට මේ වගේ වීඩියෝ නොදා කියන්නේ එහෙම දාමම වීඩියෝ කියන දේවල් මේ වගේ දේවල් වලට දාන්නේ නැහැ. එතකොට අපිට කෙනෙකුට මේ වගේ දේවල් දකින්න දැන් එක්ස්පීරියන්ස් කරගන්න එක තමයි ඇත්තටම මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. එතකොට මට ආය දවසක මම මෙහෙම ඇවිත් යන්නේ මේ දේවල් මතකය එක්ක අපිට ගිහිල්ලා බලන්න පුළුවන් එක තමයි මෙතන තියෙන ප්‍රධානම දේ. අපිට එතකොට මේ මතකය ආවර්ජනය වෙනවා මේ වගේ දේවල් දකිද්දී අපි මේ ඇවිත් හිටපු විදිහ මේ ගත කර ජීවිතේ. එතකොට අපිට ඒක මේ අවුරුදු ගාණක් ගිහිල්ලනොත් මේක දෙය අපිට දකින්න පුළුවන්. මේක අපි මෙහෙම වීඩියෝ එක දැම්මට පස්සේ ෂෙයා කරාට පස්සේ ඔයාලටත් ඒ වගේ මේකෙන් අත්දැකීමක් ගන්න පුළුවන්. මේ කොහොමද තියෙන්නේ මේ කියන්නේ අපි බඩු මිලදී ගන්න කොහොමද? එතකොට මේ කියන්නේ අපි ඇවිදින්නකොට හම් වෙන දේවල්. එතකොට මේ කඩවල කොහොමද තියෙන්නේ? එතකොට මේ හැමදේම මේ දේවල් අපි දාද්දී වලත් එක්ක ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට මේ ඇවිල්ලා මේ කොහොමද ඇවිදින්න තියෙන තැන්. එතකොට මේ සංස්කෘතිය ඒ වගේ දේවල් මම දාන වීඩියෝ වලින් ඔයාලට යම් අයිඩියා එකක් ගන්න පුළුවන් මේ රට පිළිබඳව. චීනය කියන්නේ අතර විශාල රටක්. එතකොට මෙහි විවිධ ඒ කියන්නේ ගොඩාක් දුරට තාක්ෂණික අතින් මේ ඉහළ තැනක ඉන්න රටක් තමයි චීනය කියන්නේ. ඒ කියන්නේ ඇත්තම ලෝකයේ ගත්තාම තාක්ෂණික අතින් ඉහළම තැනක ඉන්න රටක් තමයි චීනය කියන්නේ. ඒ තැනට ගිහිල්ලා තියෙන්නේ මේ මිනිස්සුන්ගේ කඩිසරකම මේ මිනිස්සුන්ගේ අසාමාන්‍ය උනන්දුව. ඒ කියන්නේ වැඩක් කරන්න ගියාම මාර උනන්දුයි.
මේ කම්මැලි නෑ. ඒ වගේ අර මාර මේ මිනිස්සු මාර විදිහට වැඩ කරනවා මිනිස්සු. මෙතන අපි ගියේ මෙතන shopping කරන්න. මෙතන මේ මිල ගොඩක් අඩු. මේ මාකට් එක මෙතන මේ අපි ඉන්න එතන අපි ඇවිත් ඉස්සලා ගියේ Walmart උඩ. ඒ කියන්නේ අර ෆ්ලෝ එක මෙතන තියෙන්නේ මේ පොළොන් යට තමයි මේ ෆ්ලෝ එක තියෙන්නේ මේ අන්ඩර් ෆ්ලෝ තමයි තියෙන්නේ මේ යට බහින්න තිබේ තමයි මේ shopping complex එක තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් ඉතින් ගෙදරට උයන්න ඕනේ දේවල්. එතකොට ඉදිරියට කෑම ගන්න ඕනේ සාමාන්‍ය බිස්කට්. එතකොට ස්නැක් වර්ග ඒ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම මෙතන එහා පැත්තේ තියෙනවා ඇඳුම් එහෙම ගන්න තැනකුත් තියෙනවා මෙතන එහා පැත්තට. ඊට පස්සේ පිගම් බඩු ඒ වගේ දේවලුත් තියෙනවා. සබන් එහෙම හැමදේම මෙතන තියෙනවා මේ අපිට රිදීගෙන ගන්න පුළුවන් මෙතනට ආවට පස්සේ. මෙතන මේ Walmart කියන තැන මේ ශින්ඩන් මේන් සිටි එකේ මේ පල්ලෙහාට තියෙන අන්ඩර් ෆ්ලෝ එතන තමයි මේ ෂෝරූම් එක තියෙන්නේ. මෙතන හැමදේම තියෙනවා. දැන් අඳුන් එහෙම එහා පැත්තට වෙන්න තියෙනවා. මෙතන තියෙන සාමාන්‍යයෙන් ඉතින් ওই ස්නැක් වර්ග එතකොට පොඩි මේ දේවල් තමයි මෙතන තියෙන කෑම වර්ග චොක්ලට් ඒ වගේ දේවල්. මෙතන මිල ගොඩක් මේ අඩුයි මේ සාමාන්‍යයෙන් අපි වෙන තැන් වලට අර එහා පැත්තේ පොය කිරියට මෙහෙ මිල අඩුයි. එන යාළුවනේ වීඩියෝ එක නැරඹුවට ඔයාලට ස්තුතියි ගොඩක්. අයත් මේ වගේ දවසකින් අපි හමු වෙමු. thank you very much සියලු දෙනාටම. සුබ දවසක් වේවා සියලු දෙනාට. Thank you for watching.